දාහකට පස්සේ මේ ලංකාවේ ටෙඩි වර්ල්ඩ් කප් එක මොකක්ද හිතන්නේ? ඉතාමත් හොඳ අවස්ථාවක් රටක් විදියට පොලින් සෙල්ලම් කරලා නැවත වාරයක් ෆයිනල් එකට එන්න මම හිතන හොඳ chance එකක් තියෙනවා අපේ කන්ඩිෂන් වල සෙල්ලම් කරන හින්දා පොලින් ක්‍රීඩා කරලා අපි කතා වෙන අර හොඳ තරගාවලියක් ක්‍රීඩා කරලා අවසන් තරගයකට එන්න ඇත්තටම ඉතින් මට ගොඩක් විශ්වාසයි කණ්ඩායම ගැන මම හිතනවා මේ එංගලන්ත තරගාවලියත් ඉතාමත් උපකාරී වෙයි අපිට අවශ්‍ය රිසල්ට් එක ළඟා කරගන්න. දසුන් SSC ක්‍රීඩාංගණයේ 20 තරග සඳහා විවෘත වෙනවා. මොකක්ද අදහස? ඉතාමත් හොඳයි. මම හිතනවා SSC කඩුල්ල විශේෂයෙන්ම T20 තරගවල ඉතාමත් යෝග්‍ය තැනක්. මම හිතනවා මීට කලින් කරන්න තිබ්බ දෙයක්. නමුත් ඇත්තටම සතුටුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වෙලා මේකට ලයිට් දාපු එක. මොකද මගේ හෝම් ග්‍රවුන්ඩ් එක ඉතින් ගොඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩක් උපකාරී වෙයි ඉදිරියේදී SSC තනතිරුව අන්තර්ජාතික තරග ක්‍රීඩා කරලා. ඊඩෝස් වල පොඩි ප්‍රශ්නයක් වුණා ඊයේ මැච් එකේ වගේ සිද්ධියක් වුණා. වාස්තුලස් ලබාලා මැච් එක ගොඩක් අනිත් පැත්තට ඇරෙන්න වල තිබුණා. සාමාන්‍යයෙන් ඔය ඊඩෝස් වල කොයි වගේ ආකාරයෙන්ද අදහස් කරගන්න යන්නේ? ඒක ඊඩෝ පාවිතන්නේ කම්බිනේෂන් වෙනස් නේ T20 වල මදීෂ පත ඉන්නවා චමීර ඉන්නවා ඉෂාන් මාලිංග ඉතින් ගොඩක්ම එක්සිකියුෂන් මම හිතන්නේ එක තරගයක් වර්ධින්න පුළුවන් නම් තරගයේ වැඩගත් වෙන තරගයේ ජයග්‍රහණය කරා ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඊළඟ තරගයේදී ඒක නිවැරදි කරගන්න. දසුන් විශේෂයෙන්ම ප්‍රේක්ෂක ඉස්සරහ තමයි මැචස් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් කොයි වගේ මැසේජ් එකක්ද දෙන්න තියෙන්නේ? ප්‍රේක්ෂකයෝ හැමදාම අපිත් එක්ක හිටියා විශේෂයෙන්ම කියන්නේ මම ක්‍රීඩා කරපු අන්තිම තරගයේ තමුල්ලේදී ඉතින් එදා වැස්සත් එක්ක නමුත් ගොඩක් පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් ගොඩක් අයට වුණා තියෙනවා මේක ශ්‍රී ලංකාවට ඒ කියන්නේ ජයග්‍රහණය ලබා දෙන්න සහ ලබා ගන්න. ඉතින් මම හිතනවා වර්ල්ඩ් කප් එකේදී උන් අපිට ඉතාමත් ඉහළින් ලොකු සහයෝගයක් දක්වයි කියලා. ඒ වගේම ප්ලේයර් කෙනෙක් විදියට මටත් කියන්න දෙන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ ක්‍රීඩකයෙක් විදියට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම හිතනවා අපේ හිතනවා නෙමෙයි අපි සියලු දෙනාම කැප වෙ ඉන්නවා ඒක කරන්න වර්ල්ඩ් කප් එකේදී.